समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. අද දවසේ අපි මේ බුද්ධ ශාසනය තුල ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානෙ ලැබපු ඒ උතුම් සීවලී මහරහතන් වහන්සේගේ චරිතාපදානේ, උන්වහන්සේගේ ජීවිත කතාව, පාරමී පුරාගෙන ආපු මේ මහා පින්වන්ත මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඇසුරෙනුයි අද මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය කරන්න වාසනාව සැලසෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස උන්වහන්සේගේ හිතේ යම් දවසක සිතුවිල්ලක්, වීර්යවන්ත ප්‍රාර්ථනයක් හිතේ ඇති වුණා නම් එදා පටන් 20 අසංඛ්‍යය කල්පලක්ෂයක් පුරාවට ඒ සිතුවිල්ල ඉලක්ක කරගෙන උන්වහන්සේ පාරමී ධර්ම පුරන්න පටන් ගත්තා. ඒ අතර මනෝ ප්‍රනිධානයත් වාක් ප්‍රනිධානයත් වශයෙන් 16 සංඛ්‍යය කල්පලක්ෂයක් තිස්සේ මනසින් බුදුබව ප්‍රාර්ථනා කරමින් මනෝ ප්‍රනිධානයත්, වචනයෙන් බුදුබව ප්‍රාර්ථනා කරමින් වාක් ප්‍රනිධානයත් සම්පූර්ණ කරන්නට යෙදුණා. ඊට පස්සේ තමයි දීපංකර බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ සුමේද තාපසයන්න් වහන්සේ හැටියට නියත විවරණ ලබන්න තරම් මහා පින්වන්ත කෙනෙක් හැටියට ඉපදිලා හිටියේ වාක් ප්‍රනිධානයත් මනෝ ප්‍රනිධානයත් 16 සංඛ්‍යය කල්පලක්ෂයක් තිස්සේ සම්පූර්ණ කිරීමේ ප්‍රතිඵලයක් හැටියටයි. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ මේ සුමේද තාපසයන්න් වහන්සේ හැටියට ඒ පුරණ ලද පාරමී ධර්මයන්ගේ ප්‍රතිඵලයක් හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේට තමන්ගේ ජීවිතේම පූජා කරලා නියත විවරණ ලැබුවා. අනාගතේ සාරා සංඛ්‍යයේ කල්පලක්ෂයක් යනතර ගෞතම නමින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ මෙන්න මේ මහා පින්වන්ත කෙනා කියලා. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්ත දවසේ ඉඳන් දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, විරිය, ඉවසීම, සත්‍ය අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ඛා ආදී මේ දසපාරමී ධර්මයන් පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට ජීවිත පරිත්‍යාගයෙන් දියුණු කරගෙන සාරා සංඛ්‍යයේ කල්පලක්ෂයක් පුරා පාරමී ධර්ම දියුණු කරන්න පටන් ගත්තා. ඔය අතර මීට අසංඛ්‍යයකුත් කල්පලක්ෂයකට පෙර අග්‍ර ශ්‍රාවක දෙනම පාරමී ධර්ම සම්පූර්ණ කරන්න පටන් ගත්තා. ඒ වගේමයි මේ ගෞතම බුද්ධ ශාසනය තුල 80 මහා ශ්‍රාවක ආදී තනතුරු ලබන මහා පින්වන්ත පිරිස මීට කල්පලක්ෂයකට පෙර පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ කාලේ ඉඳන් පාරමී ධර්ම පුරන්න පටන් ගත්තා. ඒ අතර පියුමතුරා බුදුරජාණන් වහන්සේ මීට කල්පලක්ෂයකට පෙර ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා වැඩ සිටිද්දී ඒ කාලේ ජයන්ත නමින් රජ කෙනෙක් හැටියට රජකම් කෙරුවා මහා පින්වන්ත කෙනෙක්. මේ ජයන්ත රජතුමා පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානයක් පූජා කරලා අවසන් වෙච්ච වෙලාවේ එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ සංඝ පිරිස අතරින් එක්තරා මහා පින්වන්ත ස්වාමීන් වහන්සේ නමකට අගතනතුරක් ලබා දුන්නා. ඒ බුද්ධ ශාසනය තුල ප්‍රත්‍යලාභීන් අතරින් අග්‍රස්ථානය මෙන්න මේ භික්ෂුවට පිරිනමනවා කියලා ඒ බුද්ධ ශාසනයේ පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය එක් භික්ෂුවකට ලබා දුන්නා. මෙන්න මේ සිදුවීම බලාගෙන හිටපු ජයන්ත රජතුමාටත් හිතුණා අනේ මටත් අනාගතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙච්ච කාලේ මටත් යම් බුද්ධ ශාසනයක ප්‍රත්‍යලාභීන්ගෙන් අග්‍රස්ථානය ලබන්න තියෙනවා නම් කොයි තරම් දෙයක්ද. ඒ සිතුවිල්ලෙන් පියුමතුරා බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආරාධනයක් කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හෙට දවසේ පටන් දින 7ක් මගේ රාජමාලිගාවෙන් පිරිනමන දානීය
පිළිගන්න සීක්වා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දින 7ක් මම දානේ පූජා කරනවා කියලා දානේට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනය පිළිගත්තා. මේ ජයන්ත රජතුමා බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් සියතින්ම අර ප්‍රාර්ථනීය හිතේ දරාගෙන පියුමතුරා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිසට දින 7ක් පුරා දානේ පූජා කරලා ඒ දාණයෙන් අවසානයේ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් අල්ලගෙන මේ ප්‍රාර්ථනාව අදිෂ්ඨානීය සිහිපත් කරා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ හිතේ තියෙන්නේ මේ දිව්‍ය ආදී සැප සම්පත් ලබන්න නෙමෙයි මම මේ දානේ පූජා කරේ. අනාගතයේ යම් බුද්ධ ශාසනයක මටත් ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබන්න මේ දානමේ පින මට උපකාර වේවා කියලා මේ ප්‍රාර්ථනාව සිහිපත් කෙරෙව්වා. පියුමතුරා බුදුරජාණන් වහන්සේ අනාගත ඥාණයෙන් බැලුවා මේ ජයන්ත රජතුමාගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවද? මේ බුදුරජාණන් වහන්සේ දැක්ක අනාගතේ කල්ප ලක්ෂයක් ගිය තැන ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙනවා. අන්නේ කාලයේ මේ රජතුමා සීවලී නමින් ඉපදිලා පැවිදි බවට පත් වෙලා උතුම් අරහත්ත්වයට පත් වෙලා ගෞතම බුද්ධ ශාසනය තුල ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබනවා. එදා පියුමතුරා බුදුරජාණන් වහන්සේගෙන් තමයි ඉස්සරලාම විවරණේ ලබාගත්තේ මේ මහා පින්වන්ත කෙනා මේ ප්‍රාර්ථනීය හිතේ දරාගෙන. එදා පටන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ ප්‍රාර්ථනීය හිතේ ඇතුව පින්දහම් කරන්න පටන් ගත්තා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝ පිරිස් වලට දුගී මඟී යාචකයන්ට බෑ නොකියා තමන්ගෙන් යමක් ඉල්ලගෙන එන ඕනෑම කෙනෙකුට තමන්ගේ තියෙන ධනෙන් ධර්මිෂ්ඨ උපයාස අපයාගත් දේවල් වලින් දන්පැන් පූජා කරමින් මේ ප්‍රාර්ථනාව සිහිපත් කරගෙන සසරේ පින්දහම් කරන්න පටන් ගත්තා. මේ පින්දහම් කරගෙන යන කාලය තුල බොහෝ වෙලාවල් වලට මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකයට, දිව්‍ය ලෝකෙන් බ්‍රහ්ම ලෝකයට ඉපදෙමින් ආපු නිසා කල්ප ලක්ෂයක් කියන කාලය තාම කෙටි කාලයක් වගේ ගෙවිගෙන ගියා. පින්වතුනි බොහෝ මහරහතන් වහන්සේලාගේ ජීවිතවල ගත්තහම උන්වහන්සේලා කෙලෙස් සහිතව මේ පාරමී ධර්ම පුරාගෙන යන අතරතුර යම් ආත්ම භාවවල දුගතියේ අපායවල වල වැටිච්ච අවස්ථාවන් ගැන අපිට බුද්ධ දේශනාවලින් මහරහතන් වහන්සේලාගේ චරිත කතාවලින් දකින්නට ලැබෙනවා. නමුත් මේ ජයන්ත රජතුමා බොහෝ ශ්‍රද්ධාවෙන් දාන ආදී පින්දහම් කරගෙන ආපු නිසා මේ කල්ප ලක්ෂයක් තුල සුගති සහිත ලෝකයේම ඉපදෙමින් දිව්‍ය ලෝකයෙන් බ්‍රහ්ම ලෝකයට ආයමත් මනුස්ස ලෝකයට පැමිණෙමින් පින්දහම් කරගෙන යන අතරතුර මීට කල්ප 90කට කලින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකයට පැමිණිලා බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් හැටියට පවුලක ඉපදිලා හිටියා. විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියාණන් තමයි බන්දුම කියන රජතුමා. මේ බන්දුම රජතුමා බොහොම පුදුම කෙනෙක්. බන්දුම රජතුමා බොහොම ශ්‍රද්ධාවන්තයි. ඒ නිසා විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු 68 ලක්ෂයක් සංඝ පිරිසට දඹදිව් තලයේ විහෙර විහාරස්ථාන ඉදි කරලා රාජ්‍ය අනුග්‍රහයෙන් හැමදාම තනියම දාණය දෙන්නේ බන්දුම කියන රජතුමා. දිනපතා තමන්ගේම රාජ්‍ය ධනෙන් රජතුමා හැම නගරයකම විහෙර විහාර ඉදි කරලා අපිට මේ ගැන අහනකොට මතක් වෙන්නේ ධර්මාශෝක රජතුමා 84000ක් විහෙර විහාරස්ථාන දඹදිව් තලයේ පුරා ඉදි කරලා ඒ කාලේ වැඩ සිටිය ලක්ෂ ගණන් සංඝ පිරිසට සියලු පහසුකම් සලසපු ආකාරي අන්නේ ආකාරයටම මීට කල්ප 90කට පෙර සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච විපස්සී බුදුරජාණන් වහන්සේගේ පිය රජතුමා බන්දුම රජතුමා විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයා තනියම දන් දෙන්න පටන් ගත්තා. නගර වාසීන්ට දානයක් දී ගන්න පුළුවන්කමක් නැහැ. රජතුමාමයි දන් දෙන්නේ. අන්තිමට නගර වාසීන් එකතු වෙලා උද්ඝෝෂණයක් කරා නගර වාසීන්ට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානි දෙන්න ඕන කියලා. නගර වාසීන්ගේ උද්ඝෝෂණය නිසා රජතුමාට සිද්ධ වුණා නගර වාසීන්ටත් බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දන් දෙන්න අවස්ථාවක් සලසන්න. ඊට පස්සේ රජතුමා තීරණය කරා රජතුමා එක දවසක් දන් දෙනවා නගර වාසීන්ට ඊළඟ දවසේ දන් දෙනවා. මේ විදිහට මාරුවෙන් මාරුවට දානේ පූජා කරන්න අවසරයක් ලබා ගත්තා නගරෙ මිනිස්සු උද්ඝෝෂණය කරලා. දැන් ඉස්සල්ලාම මිනිස්සුන්ට නගර වාසීන්ට විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාට දානි දෙන්න ලැබිච්ච අවස්ථාව. මේ නගර වාසීන් සියලු දෙනාම එකතු වෙලා යොදුන් ගානක් දිගට දානශාලාවක් මණ්ඩපයක් සකස් කරලා
විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම දානේ පූජා කරන්න කටයුතු සූදානම් කරා. විශාල පිරිසක් එකමුතු වෙලා ගම් වලින් එක එක පිරිස බෙදා හදාගෙන බොහෝම අලංකාරවත් විදිහට මේ දානේ පූජා කරන්න කටයුතු සූදානම් කරා. ඔවුන් කතිකාවක් ඇති කරගත්තා අපට ඉස්සල්ලාම ලැබිච්ච දානේ. ඒ නිසා මෙන්න මේ දේ මදි නොකියා මෙන්න මේ දේ අඩුයි කියලා කියන්න බැරි වෙන්න සියලු දේවල් වලින් අංග සම්පූර්ණ වෙච්ච දානයක් විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම අපි පූජා කරගන්නට ඕනේ. ඒ වෙලාවේ මේ දානේට කටයුතු සියල්ල සූදානම් කරගෙන යන අතරතුර එක දෙයක් දානේට අඩු වුණා. ඒ තමයි දීකිරි ඒ වගේම මීපැණි. මෙන්න මේ දේවල් දානේට අඩු වුණා. ඒ වෙලාවේ කෙනෙක් මොකද කරේ? කහවණු 1000ක් දීලා තරුණයෙක් පිටත් කරලා ඇරියා. කොහෙන් හරි කමක් නැහැ. කහවණු 1000කට හරි කමක් නැහැ. දීකිරි මීපැණි ටිකකුයි හොයාගෙන ඉන්න මේ සංඝ පිරිසටත් බුදුරජාණන් වහන්සේටත් දාණයෙන් පස්සේ පූජා කරන්න. ඒ වෙලාවේ මේ තරුණයා කහවණු 1000ක් අරන් දීකිරි මීපැණි හොයාගෙන යනකොට ඔන්න අර සසරේ මහා පින්කම් කරගෙන ආපු මේ පින්වන්ත කෙනාට මහා වනාන්තරයක් හරහා නගරයට ඇතුල් වෙලා එනකොට මගදී දඬුවැල් බෑ මීවදයක් හමු වුණා. ඒ මීවදේ කඩාගෙන එනකොට මගදී දීකිරි හට්ටියකුත් ලැබුණා. මේ දීකිරි ටිකත් මීපැණි ටිකත් අරගෙන නගරයට පිවිසිලා නගරේ එනකොට අර කහවණු 1000 අරගෙන දීකිරි මීපැණි හොයාගෙන ආපු තරුණයව සම්මුඛ වුණා. මේක දැක්කට පස්සේ පුදුමාකාර සතුටක් ඇති වුණා. විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට පූජා කරන්න දානෙට අඩු වෙලා තිබ්බදී ඔන්න අද ලැබුණා. ඔහු ගිහිල්ලා අර කෙනා හමු වෙලා කියනවා පින්වත කහවණුවක් දෙන්නම් ඔය දීකිරි ටිකයි මීපැණි ටිකයි මට ලබා දෙන්න. එතකොට අපිට පේනවා ඒ කාලේ දීකිරි මීපැණි ටිකයි කහවණුවක් තරම්වත් වටින්නේ නැහැ. කහවණුවකට ඉල්ලුවා. මේ තරුණයා කියා හිටියා නෑ මං කහවණුවකට මේක දෙන්නේ නෑ කියලා. ඊට පස්සේ කහවණු 2කට ඉල්ලුවා. 3කට ඉල්ලුවා. 10කට යනකම් ඉල්ලුවා. ඒත් දෙන්න බෑ කිව්වා. අන්තිමට කහවණු 100කට ඉල්ලුවා. ඒත් බෑ කිව්වා. අන්තිමට මෙහිම වැඩි වෙලා අතේ තිබ්බේ කහවණු 1000යි. කහවණු 1000කට හරි දෙන්න බැයිද කියලා ඇහුවා. ඒ වෙලේ මේ තරුණයා කල්පනා කරා කහවණුවක් තරම්වත් වටින්නේ නැති මේ දීකිරි හට්ටියයි මේ මීපැණි ටිකයි කහවණු 1000කට ඉල්ලන්නේ මොකටද? ඔහු ඇහුවා මට ඇත්තම කියන්න. කහවණුවක් තරම්වත් වටින්නේ නැති මේ දීකිරි මීපැණි ටිකයි කහවණු 1000කට ඔබ ඉල්ලන්නේ මොකටද? අන්න එතකොට ඇත්තම කතාව කියා හිටියා. අද විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම නගරවාසීන් එකතු වෙලා දානයක් පූජා කරනවා. අන්නේ දාණයට අඩු වෙලා තියෙන මේ දීකිරි මීපැණි. අන්නේ නිසා ඒව හොයාගෙන යන අතරතුර තමයි ඔබ මුණ ගැහුනේ. ඒ වෙලේ මේ තරුණයා ඉල්ලීමක් කරා. එහෙමනම් මට කහවණු එපා. මගේ අතින්ම මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම පූජා කරන අවස්ථාව ලැබෙනවා නම් මම ඇවිල්ලා මගේ අතින්ම මේ ටික පූජා කරන්න. ඒ වෙලාවේ මේ තරුණයා කල්පනා කරා කමක් නෑ ඒකත් හොඳයි. ඔන්න අර මහා පින්වන්ත කෙනාගේම අතින් විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝ පිරිසට මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි පූජා කරන්න ලැබිච්ච අවස්ථාව. එදා මේ එක කිරි හට්ටියක් මීපැණි ටිකක් බුද්ධ ප්‍රමුඛ 28 ලක්ෂයක් සංඝයාටම පූජා කරන්න තරම් දෙයක් නැහැ. නමුත් මේ පින්වන්ත කෙනා අදිෂ්ඨානයක් කරා මම සසරේ යම් තාක් දාන ආදී පින් දහම් කරලා තියෙනවද මේ සත්‍යානුභාවයෙන් මේ දීකිරි හට්ටියෙන් ගන්න කිරි හැන්ද පිරේවා. විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයා අතරින් සියලු දෙනාටම මේ දීකිරි ටිකයි මීපැණි ටිකයි මට පූජා කරගන්න ලැබේවා කියලා පෙර කරපු පාරමී ධර්මයන් සිහිපත් කළ අදිෂ්ඨානයක් කරා. එදා මේ තරුණයා අර පිරිස අතරින් විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මේ සංඝ පිරිසට දානීය පූජා කරන තැනට ආපු වෙලාවේ විපස්සී බුදුරජාණන් වහන්සේ ඔහු දැක්ක ගමන් අඳුනගත්තා. පෙර සසරේ මහා පාරමී ධර්ම දියුණු කරගෙන එන කෙනෙක්. අනාගතේ මේට කල්ප 90කට පස්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් ගෞතම නමින් ලෝකේ පහළ වෙන කාලේ ප්‍රත්‍යලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අගතනතුරු ලබන මහා පින්වන්ත කෙනා. මේ කෙනාගේ හිතේ තියෙන අදිෂ්ඨානයත් විපස්සී බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරා මේ පින්වන්ත තරුණයාට තමන්ගේ අතේ තියෙන මේ දීකිරි හට්ටිය
මේ බුද්ධ ප්‍රමුඛ සියලු සංඝ පිරිසටම පූජා කරන්න ලැබේවා, ගන්න හැඳ පිරේවා කියලා බුදුරජාණන් වහන්සේත් අදිෂ්ඨානයක් කරා. එදා මහා පුදුම දෙයක් සිද්ධ වුණා. අර බුද්ධ ප්‍රමුඛ 28 ලක්ෂයක් සංඝයාටම මේ දීකිරි හට්ටියයි මී පැණි ටිකයි පූජා කරගන්න අවස්ථාව ලැබුණා. පූජා කරනකොට ගන්න හැඳ පිරෙනවා. ඒ නිසා විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68 ලක්ෂයක් සංඝයාටම මේ දානීය පූජා කරගන්න අවස්ථාව ලැබුණා. ගන්න හැඳ පිරෙනවා. සියලු දෙනාම මේ ප්‍රාතිහාර්ය බලාගෙන හිටිය මහා පින්වන්ත කෙනෙක් කියලා. ඔන්න ඔය විදිහට ඒ බුද්ධ ශාසනය තුලත් පින්දහම් රැස් කරගන්නට යෙදුණා. මේ විදිහට පින්දහම් රැස් කරගෙන දිව්‍ය ලෝකෙ ඉපදිලා ඉන්න කාලේ ආයමත් එක ආත්ම භාවයක මනුස්ස ලෝකයට පැමිණිලා රජ පවුලක රාජ කුමාරයෙක් හැටියට ඉපදුනා. ඒ වෙනකොට බුද්ධ ශාසනයක් ලෝකේ පැවතිච්ච කාලයක් නෙමෙයි. පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලයක්. එක්තරා පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිතරම අහසින් වැඩම කරලා මේ මාලිගාවට වැඩම කරලා දානේ පිළි අරගෙන ගන්ධ මාදන පර්වතයට වැඩම කරනවා. මේ පුංචි රාජ කුමාරයා තරුණ වයසට එනකොටම පිය රජතුමා මරණයටපත් වුණා. පිය රජතුමාගේ මරණයෙන් පස්සේ තරුණ වයසේදීම අත්දැකීම් නැති තරුණ කාලෙදීම තමන්ට රජකම අභිෂේක ලැබුණා. තමන්ගේ මෑණියන්ගෙන් උපදෙස් අරගෙන තමන්ගේ රාජ්‍ය කටයුතු මේ පුංචි රජතුමා රාජ්‍ය කටයුතු පාලනය කරගෙන අරගෙන යන අතරතුර යාබද රාජ්‍යයක රජ කෙනෙක් කල්පනා කරා අත්දැකීම් නැති තරුණ කෙනෙක්. තාම පුංචි වයසක්. ඒ නිසා මෙන්න මේ රාජ්‍ය ආක්‍රමණය කරොත් අල්ලගන්න පුළුවන් වෙයි. මේ රජතුමා මොකද කරේ? විශාල සේනාවක් අරගෙන ඇවිල්ලා මේ රාජ්‍ය වට කරලා අල්ලගන්න කඳවුරු බැඳගෙන හිටියා. සේනාව සංවිධානය කරගෙන ඇවිල්ලා. මෙන්න මේ බව කලින්ම ආරංචි වුණා අර මෑණියන්ට. මේ අම්මා මොකද කරේ? අර පුතාට උපදෙස් දුන්නා, පුතේ මෙන්න මේ විදිහට කටයුතු කරන්න. මේ රාජ්‍ය අල්ලන්න යාබද රාජ්‍යක රජ කෙනෙක් සේනාවක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේ විදිහට කරමු, මේ අය කොටු කරලා තියමු කියලා තමන්ගේ සේනාව සන්නද්ධ කරලා අර රජතුමා ඇතුළු බටපිරිස සම්පූර්ණයෙන්ම කොටු කරගත්තා. කොටු කරගෙන මේ අයට කිසිම ආහාරයක් පානයක් වතුර ටිකක්වත් ගන්න බැරි වෙන ආකාරයට කොටු කරලා දවසක් දෙකක් නෙමෙයි දින 7ක් තිස්සේ කොටු කරගෙන හිටියා රැකවල්ලාගෙන. අන්තිමට මේ රජතුමා ඇතුළු රාජකීය පිරිස දින දෙක තුනේ යනකොට එහෙම කලන්තේ හැදලා ඇදගෙන වැටෙන්න පටන් ගත්තා. සමහරු මරණාසන්න වුණා, කන්න බොන්න නැහැ, ගෙනාපු ආහාර පාන අවසන් වුණා. දින ගණනාවක් යනකොට අර පසේ බුදුරජාණන් වහන්සේ දැක්කා දැන් මේ රජතුමාට රාජකීය පිරිසත් යුද්ධ කරන්න ආවට ඔවුන්ට යුද්ධ කරන්න නෙමෙයි තමන්ගේ ජීවිතේ බේර ගන්න වෙලා තියෙන්නේ. පිපාසයෙන් කුසගින්නේම තව දවසක් දෙකක් හිටියොත් මේ සියලු දෙනාම මරණයටපත් වෙනවා. එහෙම වුණොත් මේ මෑණියන්ටත් මේ තරුණ රජතුමාටත් විශාල අකුසලයක් රැස් වෙනවා. අනාගතේ මහා පින්වන්ත පිරිසක් යම් බුද්ධ ශාසනයක භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයක් ලබා ගන්න තරම් පෙරම් පුරාගෙන යන කෙනෙක්. ඒ නිසා මේ පසේ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරලා අර රාජ කුමාරයාටත් අර මෑණියන්ටත් උපදෙස් දුන්නා, මේ අයව මුදවලා අරින්න, මේ අය නිදහස් කරලා අරින්න. තව දවසක් දෙකක් හිටියොත් මේ සියලු දෙනාම මරණයටපත් වෙනවා. ඔවුන්ට ජීවිත දාණය ලබා දෙන්න කියලා උපදෙස් දුන්නා. ඒ වෙලාවේ මේ පසේ බුදුරජාණන් වහන්සේගේ කීම අහලා මේ අයව නිදහස් කරලා ඇරියා. අන්න ඒ අකුසලය මේ රාජ කුමාරයාත් අර මෑණියනුත් සිද්ධ කරගෙන හිටියා. ඊට පස්සේ මේ සියලු දෙනාම ඒ කරන ලද පින්දහම් වලින් පසේ බුදුරජාණන් වහන්සේට අපෝපස්ථාන ආදී පින්දහම් කරලා දිව්‍ය ලෝකේ ඉපදිලා ඔබත් මමත් සරණ ගිය ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා පින්වන්ත මහා මායා දේවියගේ කුසේ පිළිසිඳගෙන මේ ලෝකයට බිහි වුණා වෙසක් පුන් පොහෝ දවසක. පින්වන්ත මහා මායා දේවියගේම ඥාති පෙළපතක ඥාති දියණියක් හැටියට අර මෑණියන් දිව්‍ය ලෝකයෙන් ඇවිල්ලා මනුස්ස ලෝකෙ සුප්පා වාසා නමින් ඉපදුනා. මෞතුමියගේ ඥාති පෙළපතක ඥාති දියණියක් හැටියට. ඒ වගේම තරුණ වයසට එනකොට ලිච්ඡවි රාජ පරපුරක රාජ කුමාරයෙක් වන මහලී කියන ලිච්ඡවි රාජ කුමාරයා සමග විවාහ ජීවිතයකට ඇතුළත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේගේම ඥාති පෙළපතක ඥාති දියණියක් හැටියට තමයි සුප්පා වාසාවත්, ඒ වගේම කෝලිය වංශික රාජ කුමාරයෙක් එක්ක තමයි මහලී කියන රාජ කුමාරයා එක්ක තමයි ඇය විවාහ ජීවිතයකටපත් උනේ.
මෙන්න මේ දෙන්නට දාව දිව්‍ය ලෝකේ ඉඳන් ආපු මේ මහා පින්වන්ත කෙනා සුප්පාවාසා කියන මේ මෑණියන්ගේ කුසේ පිළිසිඳ ගත්තා. පින්වතුනි, දරුවා කුසේ පිළිසිඳගත් දවසේ පටන් මේ රජ පවුලට 500ක් තෑගි භෝග ගලාගෙන එන්න පටන් ගත්තා. යාබද රාජ්‍යවල රජවරු, සිටුවරු, රාජකුමාරවරු, හිතවත් අය සියලු දෙනාම දිනපතා 500 බැගින් තෑගි භෝග නිවසට ගලාගෙන එනවා මේ මහා පින්වන්ත දරුවගේ පිනට. දින දෙක තුන යනකොට මේ කතාව ආරංචි වුණා, මහා පින්වන්ත කෙනෙක් මේ කුසේ පිළිසිඳගෙන තියෙන්නේ. පුදුමාකාර ලැබීමක් මේ අයට ලැබෙනවා. මිනිස්සු මොකද කරේ? දැන් කාලයක් යනකොට මේ අම්මව දෝලා වලින් එක් කරගෙන යනවා තමන්ගේ අටුකොටු වලට අත ගස්සා ගන්න. ඒ වගේම අස්වැන්න නෙලන්න පෙර, වී වපුරන්න පෙර ඒ වී කොටු වලට අත ගස්වනවා සුප්පාවාසා මෑණියන් ලවා. අත ගහන වී අස්වැන්න වෙනදට වඩා වේගෙන් වර්ධනය වෙලා අස්වැන්න සරු වෙනවා. ඒ නිසා බොහෝ දිනෙක අතර මේ ගෞරවයේ කීර්ති රාවේ පැතිරිලා ගියා මේ සුප්පාවාසා මේ දියණියට ලැබෙන්නේ ඉන්නේ මහා පින්වන්ත දරුවෙක් කියලා. හැබැයි පින්වතුනි, අර සසරේ කරලා තිබ්බ අකුසල විපාකයක් එක්ක සාමාන්‍ය දරුවෙක් මාස 10න් 9න් බිහි වුණාට මේ දරුවා එහෙම බිහි වෙන්නේ නැතුව කුස තුලම ටික වර්ධනය වුණා. අවුරුදු 7ක් යනතෙක් මේ දරුවා කුසේ වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ දරුවා බිහි නොවි අවුරුදු 7ක්ම කුසේ වැඩුණා. දරුවා බිහි වෙන්න ආරම්භ වුණේ අවුරුදු 7කට පස්සේ. නමුත් අවුරුදු 7කට පස්සේ දරුවා බිහි වෙන්න ගිහිල්ලා දින 7ක් පුරාවට මේ අම්මා ප්‍රසූත වේදනාවෙන් පුදුමාකාර දුකක් වින්දා. රෑ තිස්සේ නිින්ද යන්නේ නැහැ. පුදුමාකාර වේදනාවක් වින්දා. දින 7ක් තිස්සේ දරුවා බිහි වෙන්නේ නැතුව දරුවා බිහි නොවි ඉන්නකොට මේ අම්මට හිතුණා, අනේ මං මේ වේදනාවෙන්ම මරණයටපත් වෙයි. දින 7ක් තිස්සේ මං පුදුමාකාර දුකක් විඳිනවා, මේ දරුවා බිහි වෙන්නේ නැහැ. ඒ වෙලාවේ තමන්ගේ ස්වාමියා වන මහලී කියන රාජකුමාරයාට කතා කරලා කිව්වා, ඔබ යන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න. උන්වහන්සේ මේ අසල ආරාමයක වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට ගිහින් වන්දනා කරලා කියන්න, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ඥාති දියණියක් වන සුප්පාවාසාව දරුවෙකු බිහි කරන්න ගිහිල්ලා අවුරුදු 7ක් තිස්සේ පුදුමාකාර දුකක් විඳිනවා දරුවා බිහි වෙන්නේ නැතුව. ඒ වගේම මීට දින 7කට පෙර දරුවා බිහි වෙන්න ආසන්නව දරුවා බිහි වෙන ලකුණු පහළ වෙලා දරුවා බිහි නොවි දැන් දින 7ක් තිස්සේ බොහෝම දුකක් විඳිනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයා සමගින් මාලිගාවට වැඩම කරලා ජීව මතක දානයක් මට පූජා කරගන්න ඕනේ. ඒ නිසා ජීව මතක දාණයට වැඩම කරන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න කිව්වා. සුප්පාවාසාවට හිතුනේ තමන් මැරෙයි කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරේ ජීව මතක දානයකට. තමන් මැරෙන්න පෙර අනේ මට බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරගන්න ඕනේ කියලා දානයක් නිවසේ පූජා කරවන්න ආරාධනයක් කරා. ඒ වෙලාවේ මහලී කියන රාජකුමාරයාට කියා හිටියා, ඔබ මේ ආරාධනාව කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් යම් වචනයක් පිට වෙනවා නම් අන්න ඒක හොඳට මතක තියාගෙන ඇවිල්ලා මට ආපහු කියන්න කිව්වා. මේ මහලී කියන රාජකුමාරයා දුවගෙන ගියා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න. ගිහින් උන්වහන්සේ වැඩ ඉන්න ගන්ධ කුටියට ගිහිල්ලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට වැඳගෙන කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගේ ඥාති දියණියක් වන සුප්පාවාසා දරුවෙක් බිහි කරන්න ගිහිල්ලා බොහෝම අසාධ්‍යව දැන් දින 7ක් වෙනවා දරුවා බිහි වෙන්නේ. අවුරුදු 7ක් තිස්සේ මේ දරුවා කුසේ වර්ධනය වෙලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම ජීව මතක දානයකට ආරාධනා කරන්න කිව්වා. මේ ආරාධනාව පිළිගන්න සීක්වා කියලා මේ කාරණේ සිහිපත් කරනකොට බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිට වුණා, සුඛිනී හෝතු සුප්පාවාසා කෝලිය දීතා. මේ සුප්පාවාසා කෝලිය දියණිය සුවපත් වේවා, සුවපත් දරුවෙකු බිහි වේවා කියලා බුදුමුවින් ආශිර්වාද වාක්‍යයක් පිට වුණා. මේ වචනය බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් පිට වෙනවත් සමගම අර දින 7ක් පුරා දැනිච්ච ඒ වේදනාව සුවපත් වෙලා කිසිම වේදනාවක් නැතුව ඒ සැනින් දරුවා බිහි වුණා. මහලී කියන මේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා මේ ආරාධනාව කරලා ආපහු මේ කාරණේ මතක තියාගෙන රාජමාලිගාවට යනකොට දැනගත්තා දරුවා බිහි වෙලා කිසිම වේදනාවක් නැතුව.
බුදුරජාණන් වහන්සේගේ මේ ආශිර්වාදයේ බලයෙන්මයි මේ දරුවා බිහි වුනේ. ඒ වෙලාවේ සුප්පාවාසාව කියා හිටියා මහලී රාජකුමාරයාට ඔබ ආයෙමත් යන්න. මම ආරාධනා කරේ මගේ ජීව මතක දාණයට. මම ජීවත් වෙයි කියලා හිතුවේ නෑ. ඒ නිසා දරුවා කිසිම වේදනාවක් නෙමෙයි දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම මේ මාලිගාවට දාණයට වැඩම කරන සේක්වා කියලා ආයෙමත් ගිහින් දින 7කට දාණයට ආරාධනා කරන්නයි කිව්වා. මහලී රාජකුමාරයා පුදුමාකාර සතුටකින් දුවගෙන ආවා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දින 7කට දාණයට ආරාධනා කරන්න. ඒ ඇවිල්ලා මේ ආරාධනාව කරනකොට තවත් පුදුම දෙයක් සිදු වෙලා තිබුණා. ඒ තමයි ඊට ටික වෙලාවකට කලින් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා දින 7ක්ම දාණයට ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන තිබුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ මහලී කියන මේ රාජකුමාරයාට කියා හිටියා තමන්ගේ ඥාති දියණියක් මහා පින්වන්ත දරුවෙක් මේ බුද්ධ ශාසනයට අනාගතයේ මේ ශාසනයම එළිය කරන මහා පින්වන්ත කෙනෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කතා කරා. කතා කළ මුගලන් මහරහතන් වහන්සේට පැවරුවා මොග්ගල්ලානේ මීට ටික වෙලාවකට කලින් පැමිණිලා දින 7ක්ම දාණයට ආරාධනා කරපු මේ බ්‍රාහ්මණයාගේ නිවසට ඔබ යන්න කීවා. ගිහිල්ලා මේ බ්‍රාහ්මණයාට සිහිපත් කරන්න කිව්වා ඔබේ දාන ආරාධනාව බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම පිට තව දින 7ක් ආපස්සට යොදන්න කැමතිද කියලා ඔහුට සිහිපත් කරන්න. ඒ නිසා මේ මහලී කියන රාජකුමාරයාට අද පටන් දින 7ක් මේ දානේ බාර දීලා කලින් දාණයට ආරාධනා කරපු මේ බ්‍රාහ්මණයාගෙන් ඉල්ලීමක් කරන්න කිව්වා ඔහුගේ දාණය තව සතියකින් පස්සට දාන්න. ඒ වෙලාවේ මුගලන් හාමුදුරුවෝ මේ බ්‍රාහ්මණයාගේ නිවසට ගියා. ගිහිල්ලා මේ කාරණේ කියනකොට ඔහු ඒකට කැමති වුණේ නැහැ. ඔහු කරුණු 3ක් කියා හිටියා. ස්වාමීනි ඔබ වහන්සේ ඔය කියන ඉල්ලීමට මං එකඟ වෙනවා. ඔබ වහන්සේ කරුණු 3කට මට අප වෙන්නට ඕන කිව්වා. ඒ තමයි මේ දාණයට ගෙනාපු බඩුමුට්ටු එළවලු සතියක් යනකම් මේවා නරක් නොවි කුණු නොවි තියාගන්න පුළුවන්ද කියලා ඔබ වහන්සේට. ඊළඟට සතියක් යනතෙක් මගේ ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේට සහතික වෙන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊළඟ කාරණේ තමයි සතියක් යනතෙක් දානේ සතියකින් පස්සට දාන්න නම් මගේ සද්ධාව සතියක් යනතෙක් වෙනස් වෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේට සහතික වෙන්න පුළුවන්ද ඇහුවා. අන්න ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ කියන බ්‍රාහ්මණිය ඔය කරුණු 3න් කරුණු 2කට මට අප වෙන්න පුළුවන් කිව්වා. මගේ 이르දි බලෙන් ඔය ගෙනාපු ආහාර පාන වියලි ආහාර එළවලු වර්ග තියෙනවා නම් ඒවා නරක් නොවි සතියක් යනතෙක් තියාගන්න මම අදිෂ්ඨාන කරලා ඒවා ආරක්ෂා කරලා දෙන්න. ඒ වගේම ඔබේ ජීවිතේට සතියක් යනතෙක් අනතුරක් නම් සිද්ධ වෙන්නේ නැහැ කියලා අනාගත ඥාණයෙන් බලලා ඒ පොරොන්දුවත් ඔබට දෙන්න. හැබැයි සද්ධාව රැක ගැනීම ඔබම කරගන්න ඕන දෙයක්. ඔබේ සද්ධාවට නම් මට අප වෙන්න පුළුවන් කමක් නැහැ කිව්වා. මේ කරුණු 2කට මුගලන් මහරහතන් වහන්සේ පොරොන්දු වෙච්ච නිසා මේ බ්‍රාහ්මණය එකඟ වුණා. එහෙමනම් කමක් නැහැ. මේ දාණය මේ සතියෙන් පස්සේ ඊළඟ සතියේ ඉඳන් සතියක් පුරා මම දාණය පූජා කරනවා කියලා ඔහු එකඟ කරගත්තා. ඔහු එකඟ කරගෙන මේ දාණය මහලී කියන රාජකුමාරයාට බාර දුන්නා. එදා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා බොහෝ පිරිසකුත් මේ පුංචි කුමාරයා ඉපදිච්ච මහලී රාජකුමාරයාගේ රාජමාලිගාවට දාණයට වැඩම කරා. දින 7ක් පුරා බුද්ධ ප්‍රමුඛ සංඝයාටම මේ දාණය පූජා කරා. පින්වතුනි ඉපදිච්ච ගමම්ම කතා කරපු දරුවන් අතරින් මේ සීවලී කුමාරයා කියන්නේ ඉපදිච්ච ගමම්ම කතා කරපු දරුවෙක්. ඉපදිච්ච ගමන් කතා කරා කිව්වට සාමාන්‍ය දරුවෙක් උපදින විදිහට නෙමෙයි මේ දරුවා ඉපදුනේ. සාමාන්‍ය දරුවෙක් ඔබ දන්නවා ඉපදෙනකොට කොයිතරම් පුංචිද කියලා. සාමාන්‍ය දරුවෙක් ඉපදිච්ච ගමන් ඇවිද ගන්න පුළුවන් කමක් නැහැ. පොඩි දරුවෙක් හැටියටයි උපදින්නේ. නමුත් මේ සීවලී කුමාරයා ඉපදුනේ අවුරුදු 7ක් තිස්සේ කුසේ වර්ධනය වෙලා. ඒ නිසා අවුරුදු 7ක් වයස ඇති කෙනෙකුගේ ස්වරූපේටම වැඩිලා විශාල දරුවෙක් හැටියට කියන්නේ අවුරුදු 7ක වයසක දරුවෙකුගේ ප්‍රමාණයෙන්ම තමයි මේ දරුවා කුසෙන් බිහි වුනේ. ඒ නිසා ඉපදිච්ච ගමම්ම කතා කරා ඉපදිච්ච ගමම්ම ඇවිදපු දරුවෙක් තමයි සීවලී කියන කුමාරයා. තමන්ගේ ශරීරේ රන්වන් පාටින් යුක්තයි. ඒ නිසා අර දෙමව්පියන් ඥාතීන් මේ දරුවට සීවලී කියන නම යෙදුවා. දරුවා ඉපදිච්ච දවසේ ඉඳන් දින 7ක් පුරා මේ මාලිගාවේ බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානේ පූජා කරා. 7 වෙනි දවසේ මේ දානේ පූජා කරනකොට මේ පුංචි දරුවත් ඇවිල්ලා අර
බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානී පූජා කරනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට වෙලා හිටියා මේ පුංචි සීවලි කුමාරයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝම කරුණාවෙන් මේ පුංචි දරුවාත් සමග කතා බහ කරනවා. මෑණියන් මේ දිහා බලාගෙන හිටියා සුප්පා වාසාව. අම්මගේ හිතේ මේ දරුවා අනේ මේ ප්‍රඥාවන්තයන් අතර අගතැන්පත් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්ක නේද බොහෝම හිතවත්කමින් මේ කතා කරන්නේ. මේ දරුවා කොයිතරම් පින්වන්ත කෙනෙක්ද සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග මේ තරම් හිතවත්කමින් කතා කරන්න කියලා දරුවා ගැන දරු සෙනෙහසක් ඇති වුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දැක්කා අර සුප්පා වාසාවගේ හිතේ දරුවා ගැන ඇතිවෙච්ච සෙනෙහස. පින්වතුනි සුප්පා වාසාවත් මහලී කියන රාජකුමාරයාත් විවාහ වෙන කාලේ වෙනකොටම සූවාන් ඵලයටපත් වෙලා හිටපු බව ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා මේ දෙන්නම ධර්මාවබෝධයෙන් හිටපු දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා සුප්පා වාසාවට ධර්මාවබෝධයේ තිබුණත් මේ වෙලාවේ දරුවා ගැන ඇතිවෙච්ච දරු සෙනෙහස නිසා හිතේ යම් ප්‍රමාදයක් ඇති වුණා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සිහිය උපදවන්න සුප්පා වාසාවගෙන් අහනවා දියණිය මේ වගේ දරුවන් තවත් ලැබෙනවට කැමතිද කියලා ඇහුවා. අනේ ස්වාමීනි මේ වගේ දරුවෝ තව 7 දෙනෙක් ලැබුණත් මම මේ දරුවන්ට නම් ආසයි කිව්වා. අන්න බලන්න අවුරුදු 7ක් තිස්සේ කුසේ මේ දරුවා තියාගෙන විඳපු දුක. දරුවා බිහි වෙන්න ගිහිලා දවස් 7ක් තිස්සේ විඳපු වේදනාව අර දරු සෙනෙහසත් එක්ක අමතක වෙලා ගියා. අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථාවක් ප්‍රකාශ කරා අසාතං සාත රූපේන පිය රූපේන අප්පිය දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. අසාර දේවල් සරු විදිහට සාර දේවල් හැටියට වෙස්වලාගෙන පැමිණෙනවා. දුක්ඛං සුඛස්ස රූපේන දුක කෙනෙක් ඉදිරියට එන්නේ සැපයක් විදිහට වෙස්වලාගෙන. පිය රූපේන අප්පිය අප්‍රිය දේවල් ප්‍රිය ස්වරූපයෙන් වෙස්වලාගෙන පැමිණිලා ප්‍රමාද වෙච්ච කෙනාව යට කරගෙන ඒ කෙනාව ආපස්සට ඇදලා දානවා. සසරේ ඒ කෙනාව සසරට ඇදලා දානවා. මෙන්න මේ ගාථාව බුදුමුවින් පිට වෙනකොටම අන්න සිහිය ඉපදුනා. ඒ වෙලාවේ සුප්පියා උපාසිකාව කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ආයෙමත් සසරේ එක දරුවෙක්වත් එපා මේ මම විඳපු දුක මට හොඳටම ඇති කියලා සිහිය උපදවාගත්. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පුංචි සීවලි කුමාරයාගෙන් අහනවා පුතේ කොහොමද සැපසනීප කොහොමද ඔබ සතුටින්ද ඉන්නේ කියලා. බලන්න මේ සසරේ කල්ප ලක්ෂයක් පුරා පාරමී පුරාගෙන ආපු මේ පින්වන්ත දරුවා සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි මොන සනීපයක්ද මොන සැපයක්ද ලෝකුඹ නිරේ හිර වෙලා හිටියා වගේ අවුරුදු ගාණක් තිස්සේ දුක් විඳලා තමයි කිව්ව එළියට ආවේ. එතකොට බලන්න අර මව් කුසේ විඳපු දුක මේ දරුවගේ හිතේ පිහිටලා තිබුණා. සාරිපුත්ත හාමුදුරුවෝ ඇහුවා පුතේ පැවිදි වෙන්න කැමති නැද්ද? දෙමව්පියෝ අවසර දෙනවා නම් මම කැමතියි කිව්වා. ඒ වෙලාවේ මේ දෙමව්පියෝ බොහෝම සතුටින් මේ අවසරය ලබා දුන්න බුදුරජාණන් වහන්සේට මේ පුංචි දරුවව බාර කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පුංචි දරුවා අවුරුදු 7ක් තිස්සේ කුසේ දරාගෙන දුක් විඳා. දවස් 7ක් තිස්සේ දරුවා බිහි වෙන්න ගිහිල්ලා මහා පුදුමාකාර වේදනාවක් වින්දා. මේ දරුවට සසර දුකින් නිදහස් වීම පිණිස ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දාණයම ලබා දෙන සීක්වා මේ දරුවාව පැවිදි කරවන සීක්වා කියලා බුදුරජාණන් වහන්සේගේ අතට මේ පුංචි සීවලි කුමාරයව බුදුරජාණන් වහන්සේට ලබා දුන්නා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට පැවරුවා සාරිපුත්තේ මේ දරුවාව පැවිදි කරන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි සීවලි කුමාරයව පැවිදි කරේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සීවලි කුමාරයව එක්කරගෙන ගිහිල්ලා ඉපදිලා 7 වෙනි දවසේ තමයි පැවිදි කරන්න එක්කරගෙන ගිහිල්ලා පැවිදි කරන්න සූදානම් වෙච්ච වෙලාවේ ඔබ දන්නවා ස්වාමීන් වහන්සේ නමක් පැවිදි කරනකොට ඉස්සල්ලාම පළවෙනි කෙස් රොද කපලා අතට දීලා සිහි කරන්න කියනවා කේසා ලෝමා නඛා දන්තා තචෝ කියලා මේක පිළිකුල් වශයෙන් වඩන්න කියනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියා හිටියා ඔබට බොහෝම ගැඹුරු ධර්ම දේශනාවක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ වෙලාවේ. මව් කුසේ විඳපු දුකම සිහි කරලා මෙන්න මේ කෙස් රොද පිළිකුල් වශයෙන් සිහි කරන්න කියලා පළවෙනි කෙස් රොද කපලා අතට දුන්නා. මේ පුංචි සීවලි කුමාරයාට කේසා ලෝමා නඛා දන්තා තචෝ මේක පිළිකුල් දෙයක් කියලා පිළිකුල් වශයෙන් සිහි කරන්න. පළවෙනි කෙස් රොද අතේ තියාගෙන පිළිකුල් වශයෙන් වඩනකොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ත්‍රිවිධ සංයෝජනයන් ප්‍රහාණය වෙලා සෝතාපන්න ඵලයටපත් වුණා.
දෙවනි කෙස් රොද කපලා අතට දුන්නා පිළිකුල් වශයෙන් භාවනා වඩන්න කියලා. දෙවනි කෙස් රොද පිළිකුල් වශයෙන් වඩලා අවසන් වෙනකොට සකදාගාමි ඵලයටපත් වුණා. තුන්වෙනි කෙස් රොද කපලා අතට දුන්නා පිළිකුල් වශයෙන් වඩන්න කියලා. ඒ කෙස් රොද කපලා අවසන් වෙනකොට අනාගාමි ඵලයටපත් වුණා. හිස බාලා අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙරම උතුම් වූ අරහත් ඵලයටපත් වුණා. බලන්න පින්වත්නි කොයි තරම් පින්වන්ත කෙනෙක්ද. දරුවා ඉපදිලා දවස් 7යි. හැබැයි දවස් 7ක් වුණාට අවුරුදු 7කුත් දවස් 7ක වයසක් තිබුණා. මොකද මව් කුසේම අවුරුදු 7ක් තිස්සේ වැඩිච්ච දරුවෙක් නිසා. ඉපදිලා 7 වෙනි දවසේ තමයි මේ සීවලී කුමාරයා පැවිදි කරේ. පළවෙනි කෙස් රොද කපලා අතට දීලා ඒ කෙස් ටික අනිත්‍ය වශයෙන් සිහි කළ අවසන් වෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා. දෙවනි කෙස් රොද පිළිකුල් වශයෙන් වඩලා අවසන් වෙනකොට සකදාගාමි වුණා. තුන්වෙනි කෙස් රොද කපලා ඒ ටික පිළිකුල් වශයෙන් වඩලා ධර්මයේ විමසනකොට අනාගාමි වුණා. හිස බාලා අවසන් වෙනකොටම උතුම් අරහත්ත්වයටපත් වුණා. සීවලී ස්වාමීන් වහන්සේට පැවිදි වෙච්ච දවසේ ඉඳන්ම පැවිදි උනේම සිවුර කරට දාගත්තේ උතුම් අරහත්ත්වයටපත් වෙලා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් දවසකට දාන 1000ක් ආරාමයට ලැබෙන්න පටන් ගත්ත මේ මහා පින්වන්ත කෙනාගේ පිනට. රජවරු, සිටුවරු, අමාත්‍යවරු, ඊතවත් පිරිස දරුවා කුසේ ඉන්න කාලේ ඉඳන් අම්මව දෝලාවක තියාගෙන අරගෙන ගිය අය වී අස්වැනු වලට අතගස්වල ආශිර්වාද ලබා ගන්න. අන්න මේ මහා පින්වන්ත කෙනා පැවිදි වෙලා අපේ අස්වැන සරුණේ මේ පින්වන්ත මෑණියෝ මේ අස්වැනට අත ගහපු නිසා අපිත් යම් දානේ අරගෙන කියලා දවසකට දාන 1000 බැගින් ලැබෙන්න පටන් ගත්තා. සීවලී මහරහතන් වහන්සේ ඒ දානේ පිළි අරගෙන දානේ ලැබෙන්නේ නැති ආරාම සෙනසුන් වලට සවැත් නුවර වැඩ ඉන්නේදී සවැත් නුවර පුරාම තියෙන ඈත ප්‍රදේශවල සෙනසුන් වලට පවා ඒ දානේ පිටත් කළ ඇරියා. ඒ නිසා දවසකට දාන 1000 ගානේ ලැබෙනකොට ඒ ප්‍රදේශයේ තිබ්බ සෑම ආරණ්‍යයකට සේනාසනයකටම ස්වාමින් වහන්සේලා වැඩ ඉන්න හැම තැනකටම සීවලී මහරහතන් වහන්සේගේ පින නිසා සිව්පසෙන් ඒ ලැබෙන දානමාන ආදිය ලැබුණා. මෙහෙම කාලයක් ගත වෙනකොට සීවලී මහරහතන් වහන්සේට හිතුණා මම මේ නගර වාසීව ඉන්නකොටමද මට මේ සියලු ලැබීම ලැබෙන්නේ. මහා වනාන්තරයට ගිහිල්ලා කාලයක් ඉඳලා බලන්නට ඕනේ. එතකොටත් මට මේ ලැබීම ලැබෙනවද කියලා. සීවලී මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ අවසරයක් ඉල්ලුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙන්න. මහා වනාන්තරයට ගිහිල්ලා ටික කාලයක් සති කීපයක් පුරාවට වනාන්තරයට ගිහිල්ලා ආපහු වැඩම කරන්න මට මේ ලැබෙන ලැබීම ලැබෙනවද කියලා බලන්න. ඒ වෙලාවේ සීවලී මහරහතන් වහන්සේ සමග 500ක් භික්ෂූන් වහන්සේලා මේ ගමනට එකතු වුණා. සීවලී මහරහතන් වහන්සේ හිමාල කන්ද ආශ්‍රිත වනාන්තර ප්‍රදේශයක් හරහා සති 7ක් පුරා මේ චාරිකාව වැඩම කරන්න බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන 500ක් භික්ෂූන් වහන්සේලා සමග සවැත් නුවරින් පිටත් වෙලා බොහෝම දුරක් ගෙවාගෙන ගිහිල්ලා හිමාල කන්ද ආශ්‍රිතව ඒ කන්ද පටන් ගන්න මේ වනාන්තරයේ තුල විශාල නුග ගහක් තිබුණා. මෙන්න මේ නුග ගහ යට එදා රාත්‍රී නවාතැන් අරගෙන උදෑසන අවදි වෙලා බලනකොට මේ මහ වනාන්තරයේ පුරා විමාන මවාගෙන දානශාලා මවාගෙන මේ නුග ගහට අධිග්‍රෝහිත දේවතාවරු මේ වනාන්තරයේ හිටිය දේවතාවරු දානීය සකස් කරලා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලාට දානේ පූජා කරා. දානේ පූජා කළ මේ දේවතාවරු ආරාධනා කරා ස්වාමීනි සතියක් මේ නුග ගහ අසල වැඩ සිටින සේක්වා. ඔබ වහන්සේලාට සිව්පසෙන් ඒ සතිය පුරාම අපි අප උපස්ථාන කරන්නම් කියලා එදා මේ නුග ගහ අසල ඒ ප්‍රදේශයට අධිග්‍රෝහිත දේවතාවරු සතියක් පුරා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලාට දානමාන ආදී සකස් කළ විමාන මවාගෙන දන්සැල් මවාගෙන දන්පැන් පූජා කරගත්තා. ඒ සතිය අවසන් වෙලා සීවලී මහරහතන් වහන්සේ එතනින් ඉහළට වනාන්තරයේ ඇතුළට නැගලා පාණ්ඩව කියන පර්වතයට ළඟා වුණා. පාණ්ඩව පර්වතයේ මත සීවලී මහරහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමගින් එදා රාත්‍රී නවාතැන් අරගෙන හිමිදිරි උදෑසන අවදි වෙනකොට මෙන්න මේ පර්වතයේ වටේට දානශාලාවල් මවාගෙන පාණ්ඩව පර්වතයට අධිග්‍රෝහිත දේවතාවරු දානේ සකස් කරගෙන දානේ පිළිගන්වන්න සූදානමින් සිටිනවා.
එදා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් සංඝ පිරිසට දානීය ඊටාම ප්‍රණීත ආකාරයට දිව්‍ය භෝජන වලින්ම දානීය පූජා කරලා මේ දෙවිවරු ආරාධනා කරානි ස්වාමීනි සතියක්ම මේ පාණ්ඩව පර්වත මුදුනේ වැඩ සිටින සේක්වා සතියක් පුරා අපට දානීය පූජා කරන්නම අවසරය ලැබෙන සේක්වා කියලා ආරාධනා කරා. සීවලී මහරහතන් වහන්සේ දෙවනි සතියම පාණ්ඩව පර්වතයේ ආශ්‍රිතව ඒ දේවතාවරුන්ගේ දන්පැන් පිළිගනිමින් සතියක් වැඩ ඉඳලා දෙවනි සතිය අවසන් වෙලා අචිරවතී කියන ගංගාව පටන් ගන්නේ හිමාල කඳු මුදුනේ. මේ ගංගාව අසබඩට සීවලී මහරහතන් වහන්සේ මේ රහතන් වහන්සේලා සමගින් වැඩම කරලා ගම් යුරේ වැඩ ඉන්නකොට මේ ගංගාවට අධිග්‍රහිත දේවතාවරුත් ගම් යුර ආශ්‍රිත වෘක්ෂව දේවතාවරුත් විමාන මවාගෙන දිව්‍ය භෝජන සහිත දානේ අරගෙන ඇවිල්ලා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු මේ රහතන් වහන්සේලාට සතියක් පුරා දානේ ආරාධනා කළ පූජා කරගත්තා. තුන්වෙනි සතිය අචිරවතී ගංගාව ආශ්‍රිත දේවතාවරුන්ගේ දානමාන පිළිගනිමින් වැඩ හිටියා. ඊළඟට එතනින් සාගර තලයට වැඩම කරා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලා. සාගර තලයේ ආශ්‍රිත දේවතාවරු ඒ ප්‍රදේශයට අධිග්‍රහිත දේවතාවරු සාගර තලයේම විමාන මවාගෙන දන්පැන් සකස් කරලා දානේ පූජා කරගන්නට යෙදුන සතියක් පුරා. හතරවෙනි සතියේ සාගර තලයට අධිග්‍රහිත දේවතාවරුන්ගේ දානමාන ආදී පිළිගත් සීවලී මහරහතන් වහන්සේ පස්වෙනි සතියේ හිමාල කඳු මුදුනටම නැගගත්තා. 500ක් මේ භික්ෂුන් වහන්සේලා සමග මහා වනාන්තරයේ මැද්දේ හිමාල කඳු මුදුනටම වැඩම කරලා වැඩ ඉන්නකොට හිමාල කඳු මුදුනේ ඒ ප්‍රදේශයේ පර්වත වෘක්ෂ විමාන කරගත් දෙවි දේවතාවුන් සතියක් පුරා ආරාධනා කරලා පෙර දෙවි දේවතාවුන් දානේ පූජා කරපු පරිද්දෙන්ම බොහෝම ප්‍රණීත විදිහට දිව්‍ය භෝජන වලින්ම සතියක්ම දානමාන ආදී පූජා කරගන්නට යෙදුණා. එතනින් උන්වහන්සේ 6 වෙනි සතියේ චද්දන්ත කියන විලාසලට වැඩම කරා. සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂුන් වහන්සේලා චද්දන්ත විලාසලට වැඩම කරපු වෙලාවේ පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා චද්දන්ත විල කියලා කියන්නේ හිමාල කඳු මුදුනේ තියෙන බොහෝම රමණීය තැනක්. මේ චද්දන්ත විලාසල මහා පින්වන්ත හස්තිය චද්දන්ත කියන කුලයට අයිති හස්තීන් ඉන්න මේ වනාන්තර භූමියක් තමයි හිමාල කඳු මුදුනේ තියෙන චද්දන්ත විල කියලා කියන්නේ. මේ චද්දන්ත විලාසල ඉන්න මේ හස්තීන් පළවැල නෙලාගෙන ඇවිල්ලා සතියක් පුරා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලාට මේ ඇතුන් අප උපස්ථාන කරමින් දානේ පූජා කරගත්තා. ඒ වගේම මේ භූමියට අධිග්‍රහිත දෙවි දේවතාවුනුත් දානේ පූජා කරා සතියක් තිස්සේ. ඒ සතියක් පුරා චද්දන්ත විලාසල වැඩ ඉඳලා එතනින් පහළට බැහැගෙන ඇවිල්ලා ගන්ධමාදන පර්වතයට වැඩම කරා සීවලී මහරහතන් වහන්සේ. පින්වතුනි හිමාල කඳු මුදුනේ තියෙන ගන්ධමාදන කියන පර්වතයේ පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච කාලේ වැඩ ඉන්න පර්වතයක්. පසේ බුදුරජාණන් වහන්සේලා ලෝකේ වැඩ ඉන්නකොට මේ ගන්ධමාදන පර්වතයේ තුල පසේ බුදුරජාණන් වහන්සේලා විනුවින් කුටි සෙනසුන් ආදී සියලු පහසුකම් ලැබිලා උන්වහන්සේලා මේ පර්වතයේ තුල තමයි ධර්ම සාකච්ඡා කරමින් විවේකයෙන් වැඩ සිටින්නේ. දානේ පිනිස එතනින් තමයි අහසට පැන නැගලා නොයෙක් ප්‍රදේශවලට දානෙට පිණ්ඩපාතේ වැඩම කරලා ඒ ලැබෙන පිණ්ඩපාතේ ටික අරගෙන ආයෙමත් අහසින්ම ගන්ධමාදන පර්වතයට පසේ බුදුරජාණන් වහන්සේලා වැඩම කරනවා. මෙන්න මේ ගන්ධමාදන පර්වතයේ තුල නාගදත්ත කියලා විශාල වෘක්ෂයක් තියෙනවා. මෙන්න මේ වෘක්ෂයට අධිග්‍රහිත නාගදත්ත කියන දේවතාවුන් වහන්සේ එදා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් රහතන් වහන්සේලාට දානේ පූජා කරා. දානේ පූජා කරා විතරක් නෙමෙයි ආරාධනා කරා ස්වාමීනි සතියක් පුරා ඔබ වහන්සේ මේ 500ක් පිරිස සමග මේ භූමියේ ගන්ධමාදන පර්වත භූමියේ මේ උක්ෂ සෙවණේ වැඩ සිටින සේක්වා ඔබ වහන්සේලාට සියලු පහසුකම් අපි මවල සකස් කරලා අපට සතියක් පුරා දානේ පූජා කරන්න අවසරය ලැබෙන සේක්වා කියලා සතියක්ම දානේ පූජා කරා. ඒ දානේ තුල විශේෂිත දෙයක් තිබුණා. ඒ තමයි මේ නාගදත්ත කියන උක්ෂ දේවතාවුන් වහන්සේ පූජා කරපු දානේ පස්බෝ රසයන්ගෙන් යුක්තයි. ඒ වෙලාවේ සීවලී මහරහතන් වහන්සේ විමසලා තියෙනවා දෙවියන්ට කොහෙන්ද මේ පස්බෝ රස කියලා. අන්න ඒ වෙලාවේ නාගදත්ත කියන මේ දේවතාවුන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේට කියලා තිනවා ස්වාමීනි මීට පෙර ආත්මයක මම මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නේ නැද්දී
පස්බෝ රසයන්ගෙන්ම ඒ කාලේ වැඩ සිටිය බුද්ධ ප්‍රමුඛ සංඝයාටම දානේ පූජා කරා දුගී මගේ යාචකාදී බොහෝ පිරිසට පස්බෝ රසයෙන් දන් දුන්නා. අන්නේ පිනට අද මම උක්ෂ දේවතාවෙක් වෙලා මේ ප්‍රදේශේ වැඩ හිටියත් මට පස්බෝ රසයන් පහළ වෙනවා කියලා. එදා මේ නාගදත්ත කියන උක්ෂ දේවතාවා 7 වෙනි සතිය පුරාම සීවලී මහරහතන් වහන්සේ ඇතුළු 500ක් දෙනාට පස්බෝ රසයන්ගෙන්ම දානේ පූජා කරා. බලන්න පින්වතුනි මේ සති 7ක් පුරා සීවලී මහරහතන් වහන්සේ මහා වනාන්තරයේ මැදින් හිමාල කඳු මුදුන හරහා කරපු චාරිකාව. උන්වහන්සේ මේ ගමන පිටත් තුනේම වනාන්තරයේදී උන්වහන්සේට මේ ලැබීම තියනවාද කියලා බලන්න. පළවෙනි සතියේ නුගගහ අසල හිමාල කන්ද ආශ්‍රිතව වැඩ ඉඳිද්දී සතියක්ම දේවතාවරු දානේ පූජා කරා. දෙවනි සතියේ පාණ්ඩව පර්වතයේ ආශ්‍රිතව වැඩ ඉන්නකොට ඒ ප්‍රදේශයේ දේවතාවරු සතියක්ම දානේ පූජා කරා. තුන්වෙනි සතිය අචිරවතී ගම් යුරේ වැඩ ඉන්නකොට ඒ ප්‍රදේශයට අධිග්‍රහිත දේවතාවරු විමාන මවාගෙන සතියක් දන් දුන්නා. හතරවෙනි සතියේ සාගර තලයට වැඩම කළා. ඒ ප්‍රදේශේ වැඩ ඉන්නකොට සාගර තලයට අධිග්‍රහිත දේවතාවරු විමාන මවාගෙන දන් දුන්නා. පස්වෙනි සතියේ හිමාල කඳු මුදුනටම නැගගත් වෙලාවේ ඒ කඳු මුදුනේ ඉන්න දේවතාවරු දන් පැන් පූජා කරගත්තා. හයවෙනි සතියේ චද්දන්ත විලාසලට වැඩම කරපු වෙලාවේ චද්දන්ත ඇතුළු දේවතාවරු සිව්පසෙන් උන්වහන්සේලාට පළවැල නෙලාගෙන ඇවිල්ලා පූජා කරමින් දානමාන ආදී පූජා කරගත්තා. 7 වෙනි සතියේ පසේ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන්ම මැවිච්ච ගන්ධමාදන පර්වතයට වැඩම කරපු වෙලාවේ ඒ පර්වතේ නාගදත්ත කියන උක්ෂ දේවතාවා ඇතුළු දෙවිවරු දානේ පූජා කරා. සති 7ක මේ චාරිකාව අවසන් කරලා සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා ආයමත් සවැත් නුවරට වැඩම කරනකොට ඒ වෙනකොට තවත් සිදුවීමක් සිද්ධ වෙලා තිබ්බා. ඒ තමයි ඔබ අහලා ඇති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ බාලම සොහොයුරා තමයි රේවත ස්වාමීන් වහන්සේ. මේ රේවත කියන කෙනා පැවිදි වුණා. ඒ පැවිදි වුණෙත් මහා පුදුම සිදුවීමක්. තමන්ගේ අයියලා 3 දෙනා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි වැඩිමහල්ම සහෝදරයා. ඊළඟට චුන්ද මහරහතන් වහන්සේ, ඊළඟට උපසේන මහරහතන් වහන්සේ. මේ 3 දෙනාම ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා. අක්කලා 3 දෙනෙක් හිටියා. චාලා, උපචාලා, සිසු උපචාලා. ඒ 3 දෙනාගෙම නම් ඒ 3 දෙනාම ගිහි ජීවිත අතහැරලා ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලා හැටියට පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා. බාලම කෙනා තමයි රේවත කියන තරුණයා. තමන්ගේ අම්මා ඒ වෙනකොටත් මිත්‍යා දෘෂ්ටිය වැළඳගෙන බ්‍රාහ්මණ ආගම තමයි අදහගෙන හිටියේ. අම්මා බොහොම තරහින් හිටියා. දරුවෝ ඔක්කොම ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණා. ඉතුරුනේ මේ රේවත කියන කෙනා විතරයි. මෙයත් මට නැති වෙයිද කියලා ගිහි ජීවිතයකට කොටු කරන්න ඕනේ නිසා ඉක්මනින් විවාහයක් සූදානම් කරලා තරුණ කාලෙදිම ඒ තරම් ලොකු වයසක් නැහැ. විවාහයක් පිණිස දෝලාවක තියාගෙන නෑදෑයෝ එක්ක එක්කරගෙන ගිහිල්ලා එදා විවාහ ගිවිසගත්ත දවස තමන් විවාහ වෙච්ච අර දියණියට ඥාතිවරු සියලු දෙනාම ආශිර්වාද කරා. විවාහ වෙච්ච දවසේ දුවේ ඔබටත් මිත්තනියට සිය දීර්ඝායුෂම ලැබේවා කියලා ඥාතිවරු ආශිර්වාදයක් කරා. අන්නේ වෙලාවේ මේ රේවත කියන කෙනා දැන් තමන්ගේ විවාහ වෙච්ච බිරිඳට මේ නෑදෑයෝ ටික ආශිර්වාද කරා මිත්තනියට සිය දුවේ ඔබටත් දීර්ඝායුෂ ලැබේවා කියලා. රේවත අහනවා මිත්තනිය තාම ජීවතුන් අතර ඉන්නවද ඇහුවා. ඉන්නවයි කිව්වා. එහෙනම් මට බලන්න පුළුවන්ද කියලා අර නෑදෑයන්ගෙන් ඇහුවා. එන්න පෙන්නන්න කියලා එක්කරගෙන ගියා ගේ ඇතුළට. යනකොට ගෙදර වෙනම කාමරයක මිත්තනිය ඉන්නවා. අවුරුදු 120ක් ආයුෂ. වැරහැලි වෙලා ගිහිල්ලා ඇකිලිලා ඉන්නවා. එකතැන මල මුත්‍ර පහ වෙනවා. කෑම ටික කවන්න ඕනේ. බොහෝ දුකක් විඳිනවා. දැකපු ගමම්ම හිතුණා මිත්තනියට සේ දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරේ මම මේ විවාහ වෙච්ච කෙනාටත් මේ දේ වෙනවද කියලා ඇහුවා. ඔව් ඉතින් අවුරුදු 120ක්ම හිටියොත් මේ දේ වෙනවා කිව්වා. ඒ වෙලේ හිතුණා අනේ මගේ අයියලා සාරිපුත්ත හාමුදුරු ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණේ ඔන්න ඔය දුක දැකලාමයි. මගේ අක්කලා 3 දෙනාම චාලා, උපචාලා, සිසු උපචාලා 3 දෙනාම ගිහි ජීවිතය අතහැරලා පැවිදි වුණේ මේ සංසාර දුක දැකලාමයි. මම නම් ගිහි ජීවිතේ ඉන්නේ නෑ. මම පැනලා යනවා කියලා ඉදාම විවාහ වෙච්ච දවසේම අදිෂ්ඨානයක් ඇති කරගත්තා. එදා කොහොම හරි විවාහ වෙලා අර විවාහ වෙච්ච බිරිඳත් එක්ක දැන් දෝලාවකින් ඥාති පිරිස ආයෙමත් තමන්ගේ නගරයට එක්කරගෙන එන වෙලාවේ මගදී මට ටිකක් බඩේ අමාරුවක් තියෙනවා. මට කැලේට යන්න ඕන කිව්වා. ඒ වෙලාවේ දෝලාව
ටිකක් නවත්තලා කැලේට ගියා. එක වතාවක් ගිහිල්ලා ආපහු ආවා. ඇවිල්ලා තව ටික දුරක් ගිහින් ගියා මගේ බඩ ටිකක් අමාරුයි මට ආයෙමත් කැලේට යන්න ඕනේ. දෙවනි පාරත් ගිහින් ආවා. තුන්වෙනි වතාවේ දැනගත්ත දැන් නම් ඥාතීන් සැක කරන්නේ නැහැ. තුන්වෙනි වතාවේ බඩේ අමාරුවක් තියෙනවා පොඩ්ඩක් නවත්තන්න කියලා කැලේ ඇතුළට ගිහිල්ලා අර ආභරණ මගුල් ඇඳුම් ඔක්කොම ගලවලා වීසි කරලා දුවගෙන ගියා කැලේ ඇතුළට. දුවගෙන කැලේ පීරගෙන දුවගෙන යනකොට හාමුදුරු වගේක් භාවනා කරනවා ඉක්මනට ගිහින් වන්දනා කළා කිව්වා අනේ ස්වාමීනි මගේ ලොකු අයියා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. දෙවනි සහෝදරයා තමයි චුන්ද මහරහතන් වහන්සේ. තුන්වෙනි සහෝදරයා තමයි උපසේන මහරහතන් වහන්සේ. අනේ ස්වාමීනි මගේ අක්කලා තුන්දෙනාම පැවිදි වෙලා රහත් වෙලා ඉන්නේ මාව පැවිදි කරන සීක්වා කියලා ඉල්ලීමක් කරා. ඒ වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා තිබුණා කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මම සාරිපුත්ත හාමුදුරන්ගේ සහෝදරයා බාල සහෝදරයා කියලා පැවිදි කරන්න කියලා. ඒ වෙලාවේ මේ හාමුදුරුවෝ පැවිදි කරා. පැවිදි කරාට පස්සේ උපදෙස් අරගෙන උන්වහන්සේ කියා හිටියා දැන් මගේ නෑදෑයෝ මාව හොයාගෙන එයි. ඒ නිසා ඔබ වහන්සේලාගෙන් ඇහුවොත් ඔබ වහන්සේලා අසරණ වෙනවා. ඒ නිසා මම මේ කැලේ ඇතුළටම යනවා කියලා කදිර වනයේ කියන මේ වනාන්තරයේ ඇතුළටම ගිහිල්ලා උන්වහන්සේ අර කමඨහන් මෙනෙහි කරමින් භාවනා කරමින් වැඩ හිටියා. සේවත හාමුදුරුවෝ පැවිදි වුණා කියන ආරංචිය සාරිපුත්ත හාමුදුරන්ට දැනගන්න ලැබිලා සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ බාල සහෝදරයාත් පැවිදි වෙලා මට උන්වහන්සේව බලන්න යන්න අවසර දෙනසේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්ත පොඩ්ඩක් කොහොම ඉවසලා ඉන්න මේ ගමනට තථාගතයන් වහන්සේත් වැඩම කරනවා තථාගතයන් වහන්සේත් ප්‍රේවතව දකින්න වඩිනවා. ඒ නිසා තව මාස 3ක් යනකම් ඔහොම ඉන්න කිව්වා. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ දැක්ක හරියටම මාස 3ක් අවසන් වෙනකොට සීවලී හාමුදුරුවොත් අර චාරිකාව ඉවර කරලා ආපහු සවැත් නුවරට එනවා. ඒ වගේම මාස 3ක් අවසන් වෙනකොට මේ රේවත හාමුදුරුවෝ කදිර වනයේම භාවනා කළ උතුම් අරහත්ත්වයටපත් වෙනවා. ඒ වෙනකොට මාස 3ක් ගෙවිලා අවසන් වෙනකොට බුදුරජාණන් වහන්සේ රේවත මහරහතන් වහන්සේව දකින්න සාරිපුත්ත හාමුදුරුව සමග ගමන පිටත් වෙන සූදානම් වෙනකොට බුදුරජාණන් වහන්සේ සමග 30000ක් සංඝ පිරිස මේ ගමනට සූදානම් වෙලා හිටියා. එදා සීවලී මහරහතන් වහන්සේ අර පිරිසත් සමග මහා වනාන්තරී හරහා ගිය චාරිකාව අවසන් කරලා ආපු වෙලාව. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේත් මේ පිරිසත් බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයා සමග මේ ගමන පිටත් වෙන්න පෙර බුදුරජාණන් වහන්සේ පිරිසට කියා හිටියා මේ ගමන බොහෝම දුෂ්කරයි. සවැත් නුවර ඉඳන් යොදුන් 60ක් යනවා කදිර වනයේට නගරය ආශ්‍රිතව වැඩම කරන්න ගියොත් යොදුන් 60ක දුරක් තියෙනවා. හැබැයි නගරය හරහා යනකොට බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයාටම දානමාන ලැබෙන්න පුළුවන්. හැබැයි දින 30ක් පමණ ගත වෙනවා බොහෝ දුරක් යන්න තියෙනවා. නමුත් මහා වනාන්තරයේ මැදින් යන්න ගමනක් තියෙනවා. ඒ වනාන්තරයේ මැදින් කදිර වනයේට යන්න පිටත් වුණොත් දින 15කින් ගමන අවසන් කරන්න පුළුවන්. යොදුන් 30ක වගේ දුරක් තියෙන හරියටම භාගයයි දුර. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ තීරණය කරා සීවලී මහරහතන් වහන්සේ ඉන්න නිසා මට බයක් නැහැ. මහා වනාන්තරයේ මැදින් බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයා පිරිවරාගෙන දින 15කින් කෙටියෙන් වනාන්තරයේ මැදින් යන්න පිටත් වුණා. අන්නේ පිටත් වෙච්ච ගමනේදී තමයි ගමන පිටත් වෙන්න පෙර බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයා පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මහා වනාන්තරයේ මැදින් කදිර වනයේට මේ රේවත හාමුදුරුව බලන්න වැඩම කරන ගමනේදී තමයි ගමන පිටත් වෙන්න පෙර ආනන්ද හාමුදුරන්ගෙන් අහන්නේ ආනන්ද මේ පිරිසේ සීවලිත් වැඩ ඉන්නව නේද කියලා. සීවලී හාමුදුරුව ඉන්නවා නම් මට බයක් නෑ කියලා බුදුරජාණන් වහන්සේ 30000ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන කදිර වනයේට මහා වනාන්තරයේ මැදින් පිට වුණා. මේ ගමන පිටත් වෙලා යනකොට මහා වනාන්තරයේදී බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයාටම වනාන්තරයට අධිග්‍රහිත දේවතාවරු විමාන මවාගෙන දන්සැල් මවාගෙන සීවලී මහරහතන් වහන්සේගේ ගුණ කියා දන්පැන් පූජා කරා. මොකද දෙවියන්ට බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයාට දින 15ක් තිස්සේ දානීය පූජා කරන්න ලැබුණේම සීවලී මහරහතන් වහන්සේගේ පින නිසායි. ඒ නිසා ගමනට දින 15ක් ගත වුණා. දින 15ක් බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයා කදිර වනයේ වැඩ ඉඳලා ආයෙමත් ආපහු සවැත් නුවරට පිටත් වෙලා ආවිත් මහා වනාන්තරයේ මැදින්. ඒ එනකොටත් බුද්ධ ප්‍රමුඛ 30000ක් සංඝයාටම දෙවියන් දානීය පූජා කරා සීවලී මහරහතන් වහන්සේගේ ගුණ කියා. අන්නේ ආපු ගමනේ තමයි ඒ ගමන අවසන් කරලා සවැත් නුවරට ආපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිස මැදදී
සියලු දෙනා ඉදිරියේ බුදුරජාණන් වහන්සේ සීවලී මහරහතන් වහන්සේට අග්‍රස්ථානයක් පිරිනැමුවා. ඒත දක්ඛම් භික්ඛවේ මම ශාවකානම් භික්ඛූනම් ලාභීනම් යදිදන් සීවලී. මහණෙනි මගේ මේ ශාසනය තුල සිව්පසලාභී භික්ෂුන් වහන්සේලා අතරින් සීවලී මහරහතන් වහන්සේම අග්‍රයි කියලා සීවලී මහරහතන් වහන්සේට සිව්පසලාභී භික්ෂුන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ පිරිනැමුවේ අන්නේ වනාන්තරේ හරහා ගිය ගමන අවසන් කළ වැඩම කරාට පස්සේ සීවලී මහරහතන් වහන්සේ බොහෝ කාලයක් වැඩ ඉඳලා උන්වහන්සේ පිරිනිවන් පාවදාලා උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව යම් තැනක සීවලී මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් පවා වැඩ ඉන්නවා නම් ඒ සියලු දෙනාටම ඒ ලාභය ලැබෙන බව එදා ඉඳන්ම අද දක්වාම බොහෝ දෙනෙක්ගේ විශ්වාසය පවතිනවා. ඒ නිසා පින්වතුනි මේ බුද්ධ ශාසනය තුල සිව්පසලාභී මහරහතන් වහන්සේලාගෙන් අග්‍රස්ථානය ලැබූ ඒ සීවලී මහරහතන් වහන්සේට මම নমස්කාර කරමි. මාගේ নমස්කාරය වේවා කියලා අපි හදවතින්ම ඒ මහරහතන් වහන්සේට වන්දනා කරමු. අද මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා.